හායි කොහොමද ඉතින් හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. බලමු වීඩියෝ එක කොහොම වෙයිද කියලා. මේ තියෙන්නේ අපේ ටවුන් එකේ පොලක්. අද සෙනසුරාදා දවසක්. ඒක නිසා ටිකක් සෙනග වැඩි. මේ තියෙන්නේ අපේ ටවුන් එකේ මාළු පොල. අපි ගිහින් බලමු මාළු පොලේ මොනවද තියෙන්නේ කියලා. බෙල්ලෝ ಜಾති, බුවල්ලෝ, මාළු මේ හැමෝම ඉන්නේ පණ පිටින්. එක මාළුවෙක්වත් මැරිලා නැහැ. ඇත්තටම මෙතෙන්ට යන්න නම් ආස නැහැ. පණ පිටින්ම මාළු අරගෙන කපලා එවෙල දෙනවා. හරිම දුකයි ඉතින්. අපි බලමු ගිහිල්ලා. පණ පිටින් තමයි ඉතින් ඔය මාළු ඔක්කොම ඉන්නේ. ඔය දැන් නැන්ද කෙනෙක් කපන්නේ පණ පිටින් මාළුවේ. අර බලාගෙන ඉන්න කෙනාට තමා දෙන්නේ. ඇත්තටම පව් ඉතින්. අපට නම් එහෙම පණ පිටින් මාළුවේ කපනව බලාගෙන ඉඳලා කන්න බෑ ඉතින්. මෙහේ අයට නම් එහෙම නෑ. එයාලා ඉතින් පණ පිටින් මාළු කපනව බලලා සතුටෙන් තමයි බලන් ඉන්නේ. කිසිම දුකක් එහෙම නැහැ. සතුටින් බලාගෙන ඉඳලා හරි ආසාවෙන් ගෙදරට ගිහිල්ලා උයලා කනවා. ඒක ඉතින් මෙහි අයගේ සාමාන්‍ය දෙයක්. අපිට නම් ඒක හරිම අමුතුයි. හරිම දුකයි. මෙහි අයට එහෙම නෑ. ඒක හරිම විනෝද දෙයක් වගේ. ඔය දැනුත් එක්කෙනෙක් මාළුවෙක් තෝරනවා දෙන්න. එයාට කැමති මාළුව තමයි ඔය කියන්නේ. අපි බලමු. අර මාළුවේ කූඩේට දාගත්තේ එයා ඉල්ලපු මාළුවා. අර තරාදියේ තියලා බර බලලා තමයි ඉතින් දෙන්නේ. පව්වනේ. මොනවා කරන්නේද ඉතින්. එක එක රටවල ඉතින් හැටි තමයි. ඒ මාළුව අයින් කරා කපන්න. එතන තවත් ඉතින් ඉන්න දුකයි මාළුව කපන්න බලන්න. ඒක නිසා අපි ටිකක් ඉස්සරහට යමු බලන්න. මේ මාළු මැරිච්ච මාළුන්ට වඩා පොඩි ගාණක් ගණන් පණ පිටින් ඉතින් එන්නේ. ඒක නිසා පොඩි ගාණක් වැඩි. ගොඩක් දුරට කොරියාවේ මැරිච්ච මාළු එහෙම කන්නේ. ඒ වෙලේ මාළු අරගෙන කපලා තමයි අරගෙන යන්නේ. ෆ්‍රිජ් වල එහෙම දාලා කනවා ගොඩක්ම අඩුයි. එහෙම තමයි ඉතින්. දැන් නම් ඉතින් කොලෙන් යන්න කියලා බැලුවේ. ගොඩක් බැලුවා. මෙතනත් මාළු ඔක්කොම පණ පිටින් ඉන්නේ. පොඩි මාළුත් ඉන්නවා, ලොකු මාළුත් ඉන්නවා. ඔයාලට පේනවා නේද? මේ මෙතන ඉන්න ලොකු මාළු ඉන්නේ. ඔය දැන් රතු පාට බේසෙන් ඉන්න මාළුවා. දැන් නැන්ද පිටියට ඒ මාළුවා මෙහි කොරියාවේ සල්ලි වලින් මාස 3ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 6000ක් 6500ක් වගේ. ටිකක් ගණන්. ඉතින් අපි මේ මාළු ටිකත් බලලා පොලෙන් එළියට ආවා. අද සෙනසුරාදා නිසා සෙනග ටිකක් වැඩි. හැමෝටම ඉතින් නිවාඩු දවසනේ සෙනසුරාදා කියන්නේ. ඒක නිසා ටවුන් එකේ සෙනග ටිකක් ඉන්නවා. මේ තියෙන්නේ මාළු ටැංකි පොඩි. මේවත් ඉතින් ඇවිල්ලා ඉල්ලුවට පස්සේ කපලා දෙනවා ඉතින් අරගෙන යන්න. ඔන්න ඔහොමයි ඉතින් කොරියාවේ මාළු පොළ. අද ඉතින් දැන් අපි යන්නේ ලොටෝ එකක් ගන්න. ඔයාලා අහලත් ඇති ඉතින් ලොටෝ කියන්නේ මෙහි ටිකට් එකක්. ඒ ටිකට් එක අදින්න සෙනසුරාදා විතරයි.
සතියකට දවසක් සෙනසුරාදා දවසේ අපි යමු බලන්න ලොටෝ කඩේට. ඉතින් මේ තමයි ලොටෝ කඩේ. අපි ඉන්න නගරේ නම් ඉතින් ලොටෝ කඩේ 4ක් විතර තියෙනවා. ඉතින් මේකට තමයි ගොඩක් මෙන්නේ. හැම සෙනසුරාදාම වගේ ඉතින් ලොටෝ එකක් ගන්නවා ආසාවට. වාසනාවක් හරි තිබුණා ඉතින් ඔය ඉන්නේ ලොටෝ ගන්න ආපු කට්ටිය. සෙනසුරාදා 8:00 තමයි ටිකට් අදින්නේ. ඉතින් මම ටිකට් 5ක් ගත්තා. දැන් ඉතින් මේ ටිකට් එක බිල් කරන්න තමයි තියෙන්නේ. අර මම මුලින් ටිකට් මාක් කර කොලේ අපි මාක් කරලා දෙන්න ඕනේ. එතකොට එයාලා අපිට මැෂින් එකෙන් ඔය දැන් පේනවා වගේ පොඩි කොලයක් තමයි දෙන්නේ. ඉතින් මම දැන් ටිකට් ටිකක් ගන්නවා. 이거 3만원인데 아까 5천원 걸렸으니까 25,000원 더 주면 되거든요. 네, 여기 25,000원. 예. ඔන්න ඉතින් ටිකට් එකත් අරගෙන අපි ටවුන් එක ඉස්සරහට ටිකක් ඇවිදගෙන ආවා. ඉතින් ගොඩාක් ලස්සන තැනක් හම්බුණා. ඒක දැක්ක මෙතෙන්ට යන්නම හිතෙනවා. අපි ගිහින් බලමු මොකද්ද කියලා. ඔයාලත් ගොඩක් ආස වෙයි. මාරම ලස්සනයි. අපි ගිහින් බලමු. මේ ඉතින් රෑට අපි ඉන්න ටවුන් එක. ඇත්තට හරිම ලස්සනයි නේද? පාට ගොඩාක් ලස්සනයි. ඔය තියෙන්නේ මං කියපු ලස්සනම තැන. ඈතට හරිම ලස්සනයි. ඉතින් මේ අපි දැන් ළඟට ගිහින් තමයි අපි බලමු කොච්චර ලස්සනයිද කියලා. මේ පාලම පාට ලස්සන පාලමක්. හරිම ලස්සනයි. බලන්නකෝ ඉතින් සින්දුවකුත් දාලා සින්දුවේ තවලට වතුර වැටෙනකොට ඒ ෆීලින් එක නම් මොරයි යන්නේ. ඇත්තමයි. හරිම ලස්සනයි. බලන්නකෝ ඉතින් අපි මේ පාලම බලලා ගෙදර යන්න කියලා හිතුව විතරයි. ඊළඟට එන්නේ මොකද්ද කියලා බලන්නකෝ. එකම දවසේ ගොඩාක් ලස්සන දේවල්. බලන්නකෝ ඉතින් ඔහොම චුට්ටක් බලන් ඉන්නකෝ මොකක්ද එන්නේ කියලා. 그냥 진짜 그 뭔가 ඔය පාලම උඩ ඉන්නෙත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ගොඩක් අය ඉතින් පාලම බලන්න ඇවිල්ලා තියෙනවා. හරිම ලස්සනයි. ඔන්න මං කියපු අනිත් දේත් එනවා. මේක ලොකු නැවක්. මේ මුහුද වටේ මේ නැව යන්නේ. කට්ටිය යනවා ටිකට් අරගෙන. මමත් ගොඩක් අවස්ථාවෙන් ඉන්නේ නැවේ යන්න. ළඟදීම මේ නැවේ යන මොහොතක් අනිවාර්යෙන් මේකේ වීඩියෝ එකක් අරගෙන එනවා. ඔයාලත් බලන් ඉන්න. ඒ වීඩියෝ එක අරගෙන එනවා අනිවාර්යෙන්. ඉතින් මේ නැව යද්දී ගොඩක් අය කෑ ගහනවා. අත්ත දාලා කෑ ගහලා තමයි යන්නේ. මේ මුහුද වටේම යනවා මේක. පැයක් විතර යනවා. ඉතින් හරිම ලස්සනයි. මුහුදට පාට ඔක්කොම ටික එකතු වෙලා වැටිලා
හරිම ලස්සනයි පාට පාට. බලන්නකෝ ඉතින් ලස්සන ඔයාලත්. ඇහෙනව නේද ඉතින් කට්ටිය කෑ ගහලා සතුටු වෙන විදිය. එහෙම තමයි. ඉතින් හැමෝම අත දාලා ඔය පාල මුල ඉන්න කට්ටියත් කෑ ගහනවා, පාරේ ඉන්න අයත් කෑ ගහනවා. එයාලා ඉතින් සතුටු වෙනවා. බලන්නකෝ ඉතින් අච්චර වතුර විහිදලා තිබුණ පාලම දැන් ඉන්න ලස්සන. මේක තමයි ඉතින් අපේ ටවුන් එක. ඔයාලත් ඉතින් අනිවාර්යෙන් එන්න කොරියාවේ ලස්සන බලන්න. හැමෝටම ඉතින් ඉක්මනට එන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මෙතනින් අද වීඩියෝ එක නතර කරනවා. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම බුදු සරණයි. බයි බයි.